ඇසන කියලා පිළිගන්නව සියලු දෙනාම රුසිරු vlog YouTube channel එකට. ඉතින් මං වීඩියෝ එකක් කරා මම තේ වගාවට පොහොර දාන දළු නෙලන තේ වගාවට පොහොර දාන YouTube වීඩියෝ එක. ඉතින් මේ දැන් මං ඕගලන්ට පෙන්නන්නේ පොහොර දාලා දැන් සති දෙකකට වඩා වැඩි. ඉතින් මේ අරිඹුට්ට ඇදිලා මේ සිංක් සල්ෆේට් එහෙම පොහොර දාලා දවස් 14ක් ඇතුළත උදෑසන සිංක් සල්ෆේට් ගැහුවට පස්සේ මේ දළු ඇදිලා තියෙන ආකාරය මුළු ගහේම පිරීලා දළු ඇදිලා තියෙනවා. මේ දළු ඇදිලා වැඩි කියලා ඔයාලා ගියා. මේ ඒක එහෙම උනේ මේ අප්‍රේල් 9 වෙනිදාන් පස්සේ 16 කියන්නේ ඊයේ පෙරේදා තමයි දළු ගන්න ෆැක්ටරි වලින් දළු ගන්න මේ ලොරි ආවේ. ඉතින් ඒකයි මේ විදිහට ඇදිලා තියෙන්නේ. දැන් මේ ඊයේ දළු කැඩුවා. අද මේ ඊඩමේ දළු කඩනවා. ඒකයි මේ ඇදිලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් පොහොර ටික හොඳට තේ ගස් වලට වැඩිලා තියෙන්නේ. හොඳට දළු වැඩිලා තියෙනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරන සුබ අලුත් අවුරුද්දක් වේවා.